Hi, welcome to Groovy Official YouTube channel. අද අරගෙන ආවේ butterscotch caramel cake එකක් හදන හැටි. විශේෂම දේ තමයි මම මගේ husband ගේ birthday එකට තමයි මේ cake එක හැදුවේ. බලමුද හදන විදිය? ඉක්මනට back වෙලා ගිහින් subscribe කරලා නැත්නම් subscribe කරලා එන්න. මෙතන විශේෂත්වයක් තියෙනවා මම අද butterscotch essence එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට මම පාවිච්චි කරන butterscotch sauce එක තමයි මේ හදන්නේ. ඉස්සෙල්ලම දාගත්තේ මම butter ටික හොඳට දිය වුණාට පස්සේ මේකට දුඹුරු සීනි මම එකතු කර ගන්නවා. මේකට හදන්න ඕන වෙන අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් මම පාර description box එකේ දානවා. ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා මේ දැක්කා වගේ butter ටික දිය වුණාට පස්සේ දුඹුරු සීනි වලින් ටික ටික දෙපාරක් හරි තුන් පාරකට හරි තමයි මේ විදිහට එකතු කරන්නේ. සීනි ටික දිය වුණාට පස්සේ බුබුලු දදා මේ විදිහට නටද්දි මම මේකට fresh milk එකතු කරගන්නවා. fresh milk නැත්නම් ඔයාලට කිරි පිටි දිය කරලා වුණත් මේකට ගන්න පුළුවන්. ඒක හොඳට නටද්දි අවසානයේ තමයි මම වැනිලා එකතු කරන්නේ. මොකද එහෙම අවසානයේ දැම්මම තමයි හොඳ සුවඳක් එන්නේ. ඊට පස්සේ මම මේක ලිපෙන් බාලා නිවෙන්න තියෙනවා. ඊට පස්සේ කේක් එක හදන්න පටන් ගන්නවා. කේක් එක අද කිලෝ එකේ කේක් එකක් මම හදන්නේ. ඉතින් සුපුරුදු පරිදි මම කේක් කිලෝ එකකට ඕන වෙන බටර් ප්‍රමාණය අරන් තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 250ක්. බටර් ටිකක් හොඳට කවලන් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි. විශේෂත්වය තමයි මම අද කේක් එක හදන්න ගන්නේ දුඹුරු සීනි. ඔයාලට කැමති නම් සුදු සීනි ගන්නත් පුළුවන්. සීනි වලින් නම් මම මෙතන ග්‍රෑම් 200යි ගන්නෙ. මොකද මේක ගොඩාක් පැණි රස කේක් එකක්. අපේ කැරමල් සෝස් එකත් එක්ක ඊට පස්සේ අපි දාන කජුත් එක්ක මේක ටිකක් පැණි රස වැඩි. හරි අපි එකම පැත්තට මේ විදිහට ටිකක් වෙලා බීට් කරලා පස්සේ අපි එකතු කරනවා බිත්තර. බිත්තර 4ක් අරන් තියෙන්නේ. මම කහමද සුදුමද වෙන් කරේ නැහැ. එකටම තමයි ගත්තේ. එක බිත්තරේ බැගින් දාලා මේ විදිහට හොඳට බීට් කරනවා. ඔයාලට කැමති නම් කහමද සුදුමද වෙන් කරලා ගන්නත් පුළුවන්. හැබැයි එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේ කේක් එකට. දැන් මම තුන්වෙනි බිත්තරේ දාන්නේ. ඊට පස්සේ නැවතත් හොඳට මෙහෙම විනාඩියක් වගේ බීට් කරලා ඉවර වෙලා අනිත් බිත්තරෙත් එකතු කරනවා. මම මේ වීඩියෝ එක ටිකක් fast forward දාලා තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න ලේසි නිසා. ඊට පස්සේ මම මගේ dry ingredients ටික ලේස්ති කරගන්නවා. පාන් පිටි, baking powder, ඒ වගේම baking soda වලිනුත් චුට්ටක් මම මේකට එකතු කරනවා. ඔන්න දැන් තමයි අපි හොඳම ටික පටන් ගන්නෙ. ඒ කියන්නේ ඔයාලට මතක ඇති අපි බටර් මිල්ක් කේක් එකකට එකතු කරන විදිය. ඒ කියන්නේ බටර් මිල්ක් කොටසයි ඊළඟට පාන් පිටි කොටසයි. අන්න ඒ මෙතඩ් එකටම අපි මෙතනදී අපේ කැරමල් සෝස් එක මේකට එකතු කරගන්නවා. ඒ කියන්නේ මුලින්ම කැරමල් සෝස් කොටසක් එකතු කරලා ඊට පස්සේ පාන් පිටි ටිකක් දානවා. ඒ ටික කවලන් වුණාට පස්සේ ආයෙම කැරමල් සෝස් එක දාලා ආයෙම පාන් පිටි ටිකක් දාලා හොඳට ෆෝල්ඩ් කරගන්නවා. මතක තියාගන්න මේක අපි කරන්නේ අපේ ස්පැචුලා එකකින් නැත්නම් හෑන්ඩ් විස්ක් එකකින්. මොකද අපි මෙතනදී බීටර් එක පාවිච්චි කරන්නේ නැහැ. පිටි ටික කවලම් වුණාම හොඳටම ඇති. බීටර් එකෙන් වගේ ගොඩාක් බීට් කරන්න ඕනේ නැහැ. ඔයාලා දැක්කේ මම අවසාන වශයෙන් මේකට වැනිලා එකතු කරා. අපි කැරමල් සෝස් එකට වැනිලා එකතු කරාට කේක් එකට එකතු කරන වැනිලා ප්‍රමාණය අපි මෙතෙන්දී කේක් එකට එකතු කරන්න ඕනි. මේ වෙලාවේ වගේ oven එක preheat කරලා තියෙන්න ඕනේ විනාඩි 10ක් සෙල්සියස් අංශ 180ට. ඊට පස්සේ ඔයාගේ baking trays ලේස්ති කරගෙන මේ විදිහට කේක් දෙක සමානව දාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් කිලෝ එකක් විදිහට බේක් කරගන්න පුළුවන් තනි තැටියක. මම දැන් මෙතන ග්‍රෑම් 500 තැටි දෙකක තමයි අද බේක් කරගන්නේ. අඟල් 7 තැටි දෙකක් ඒ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ඔයාගේ preheat වෙච්ච oven එකට දාන්න ඕනි සෙල්සියස් අංශ 180ට. සාමාන්‍ය කේක් එකක් විනාඩි 50ක් කියන වෙලාව දැම්මට අපි මේ කේක් එක දාන්නේ විනාඩි 30ක් 35ක් වගේ අතර වෙලාවක්. ඒක oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඔයා බලන්න ඔයාගේ oven එකේ කොහොමද වෙන්නේ කියලා. කේක් එක බේක් වෙලා නම් ඔයාලට රන්වන් පාට උඩින් පෙනෙයි. ටූත්පික් එකකින් චුට්ටක් ටෙස්ට් කරලා බලන්න ඒක බේක් වෙලාද කියලා. මොකද මගේ කේක් දෙක විනාඩි 35ක් වගේ යද්දි හොඳටම බේක් වුණා. මං පෙන්නන්නම් ඔයාලට ඊට පස්සේ කොහොමද මගේ කේක්ස් දෙක තිබුණේ කියලා. ඊට පස්සේ අපි කේක්ස් දෙක එළියට අරගෙන ඒක කූලින් රැක් වලට දාලා අපි මේක අයිසිං කරන්න ඕනි. අපේ අයිසිං එකයි අපේ අනිත් කැරමල් සෝස් එකයි හදාගන්න තමයි හදන්නේ. හොඳට මතක තියාගන්න අයිසිං කරන්න කලින් කේක් එක හොඳටම නිවිලා තියෙන්න ඕනි. මේ කේක් එක උඩින් දාන කැරමල් සෝස් එක මම හදන්නේ මුලින් හදපු සෝස් එක නෙමෙයි. මම මෙතනදී පොඩි වැරද්දක් කරා. ඒ කියන්නේ මම සීනි ටික දාද්දිම නෙමෙයි වතුර දැම්මේ. සීනි ටික දාලා චුට්ටකින් තමයි වතුර දැම්මේ.
ඒක නිසා තමයි මගේ සීනි එක ටිකක් කැට ස්වභාවයක් ආවේ. හැබැයි ඔයාලා මෙතනදී ඔයාලට එහෙම වතුර දාන්න අමතක වුණොත් අනිවාර්යයෙන්ම උණු වතුර දාන්න. එතකොට මෙහෙම කැටි ගැහෙන්නේ නැහැ. එහෙම නැත්නම් සීනි ටිකයි වතුර ටිකයි දෙකම එකපාර දාන්න. එතකොට කැටි ගැහෙන්නෙත් නැහැ. හරි ඊට පස්සේ මම ඒ දෙක කොහොම හරි මගේ සීනි කැට ටික දිය කරගෙන මම මේකට එකතු කරගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ඔයාලා දැක්කා. ඒ ටික හොඳට කවලම් වුණාට පස්සේ මම මේ එකතු කරගන්නේ බටර්. මොකද මේක බටර්ස්කොච් කැරමල් කේක් එකක්නේ. ඉතින් මේ කැරමල් සෝස් එකට අනිවාර්යයෙන්ම අපි බටර් එකතු කරගන්න ඕනි. එතකොට තමයි මේ රස ඒ වගේම අර ලස්සන දිලිසෙන ගතියක් වගේ අපේ සෝස් එකෙන් පේන්නේ. ඊට පස්සේ මේක ටිකක් ඝන වෙලා මෙහෙම හොඳට බුබුලු දාගෙන නටනකොට අපි මේක ලිපෙන් බාලා පැත්තකින් තියලා නිවෙන්න දෙනවා. මොකද උණුවෙන් කේක් එකට දාන්න බැරි නිසා. ඊට පස්සේ අපි අපේ කේක් එකේ අයිසිං එක තමයි මේ හදාගන්නේ. මම මෙතනදී අද පාවිච්චි කරන්නේ බටර් අයිසිං එක. හැබැයි විශේෂත්වයක් තියෙනවා මම මේ බටර් අයිසිං එකට අපේ කැරමල් සෝස් එකෙන් ටිකක් එකතු කරගන්නවා. එතකොට අපේ අයිසිං එකත් කැරමල් රසට අපිට ගන්න පුළුවන්. මම අද බටර් ග්‍රෑම් 150ක් ගත්තා. ඒ වගේම අයිසිං ෂුගර් ග්‍රෑම් 450ක්. මොකද අපි 1:3 අනුපාතයට තමයි ගන්නෙ. මගේ කේක් එකේ ක්‍රම් කෝටින් එකට, ෆයිනල් කෝටින් එකට වගේම මගේ ඩෙකොරේෂන්ස් වලට තමයි ඒ ග්‍රෑම් 450ම මම ගන්නෙ. අපි බටර් ටිකක් හොඳට බීට් කරගෙන ඊට පස්සේ අයිසිං ෂුගර් එකතු කරනවා. මතක තියාගන්න අයිසිං ෂුගර් ඔයාලා එකතු කරද්දී මුලින් මේ වගේ ස්පැචුලා එකකින් චුට්ටක් මික්ස් කරගන්න. මොකද අපේ අයිසිං ෂුගර් වටේටම ඉහෙනවා නැත්තම් බීට් කරද්දී. ඔයාට ස්ටෑන්ඩ් මික්සර් එකක් ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ. මොකද ඒ වගේ අපිට ලිඩ් එකක් එනවනේ වහන්න. හැබැයි අපි ගාව තියෙන මේ වගේ හෑන්ඩ් බීටර් එකකදී අනිවාර්යයෙන්ම චුට්ටක් කවලම් කරලා ගන්න. එතකොට ඩස්ට් එක ඉහෙන්නේ නැහැ. ඔන්න අපේ අයිසිං එකේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මම එකතු කරේ. ඒ කියන්නේ කැරමල් සෝස් එකෙන් ටිකක් තමයි මම එකතු කරේ. ඊට පස්සේ ඒ ටිකක් දාලා මගේ අවසාන අයිසිං ෂුගර් ග්‍රෑම් 150 දාලා ස්පැචුලා එකකින් මේ විදිහට චුට්ටක් කවලම් කරලා බීටර් එකෙන් හොඳට බීට් කරගන්න ඕනි. අයිසිං එක ස්මූත් වෙනකම්. සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ හොඳට බීට් කරන්න ඕනි. ඔන්න දැන් අපි අපේ අයිසිං එකත් හදලා ඉවරයි. කේක් දෙක හොඳට නිවුනට පස්සේ අපි දැන් කේක් එක ඩෙකොරේට් කරන්න තමයි මේ ලේස්ති වෙන්නේ. කේක් බෝඩ් එක අරගෙන මුලින්ම මේ වගේ අයිසිං ටිකක් ගාලා මම කේක් එක මේක උඩින් තියා ගන්නවා. මේ තියෙන්නේ මගේ හොඳටම නිවුණු කැරමල් කේක් එක. ඊට පස්සේ කේක් එක සෑන්ඩ්විච් කරගන්න තමයි මම මේ හදන්නේ. අපි හදාගත්ත අපේ බටර් අයිසිං එක දාලා මේ විදියට කේක් එක සෑන්ඩ්විච් කරගන්නවා. මෙතෙන්දිත් ලොකු අයිසිං ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද කේක් එකේ පැණි රස වැඩි. මොකද ඔයාලට මේ පේනවා වගේ කැරමල් සෝස් එක මම මෙතන මැදටත් හොඳට මික්ස් කරන නිසා. මොකද අපිට මේක නෝමල් බටර් කේක් එකක රසට ගන්න ඕනේ නැහැනේ කැරමල් කේක් එකක් නිසා. ඒක හින්දා මම කැරමල් රස හොඳට දැනෙන විදියට එන්න ඕන නිසා සීනි ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරලා කැරමල් රස එන විදියට තමයි පාවිච්චි කරන්නේ. සමහරු නම් මේ කේක් එකේ උඩ ක්‍රම්ස් කපනවා. මම එහෙම ක්‍රම්ස් කපන්නේ නැහැ. මොකද ඒ රස හැපෙද්දි මට නම් කේක් එක රසයි. ඉතින් කේක් හදන අය ඉන්නවා නම් ඔයාලා මොකද කරන්නේ කියලා ඒ වගේ වෙලාවට චුට්ටක් කමෙන්ට් එකක් දාන්න. ඔන්න දැන් මම අනිත් කේක් ලේයර් එකක් තියලා සෑන්ඩ්විච් කරලා ඉවර කරා. දැන් ක්‍රම් කෝටින් එක තමයි මේ කරන්නේ. ක්‍රම් කෝටින් එක කරන්නත් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ විදියට පයිපින් බෑග් එකක්. මොකද එතකොට ඊවන්ලි කේක් එක පුරාම ලස්සනට අයිසිං ටික අපිට නීට් කරගන්න ලේසි. ඒ වගේම මතක තියාගන්න අපි මේ කේක් එක ක්‍රම් කෝට් එකෙන් පස්සේ විනාඩි 10ත් 15ත් අතර වගේ ප්‍රමාණයක් ෆ්‍රිජ් එකේ දාන්න ඕනි. ඒ වගේ මෙතෙන්දී ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනි මේක ෆ්‍රීසර් එකට නෙමෙයි දාන්නේ. අපි ෆ්‍රිජ් එකේ යට කොටසේ තමයි මේ කේක් එක දාන්න ඕනි කියලා. හරි අපි ක්‍රම් කෝට් එක මේ විදිහට ඉවර කරනවා දැන්. ඊට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියලා අපේ කේක් එක හදාගන්න ඕනි. පැණි කජු ටික ලේස්ති කරගන්න තමයි හදන්නේ. මම මෙතන අද අරගෙන තියෙන්නේ කඩෙන් ගත්ත පැණි කජු එකක්. ඔයාලට නම් පැණි කජු ගෙදරදීම හදාගන්න පුළුවන්. සීනි ටිකක් හර වෙන්න දාලා ඒකට අපේ කජු ටිකක් දාලා ඒ දෙක ඊට පස්සේ බෝඩ් එකක තුනී කරලා මේ විදිහට හයි වුණාට පස්සේ කෑලි කුඩු කරගන්න පුළුවන්. මම එහෙම නෙමෙයි අද කරේ කඩෙන් ගත්ත කජු එක අරගෙන ඒක කෑලි කුඩු කරගෙන තමයි තියෙන්නේ. මොකද මට වෙලාවක් තිබ්බේ නැහැ ඒක කරගන්න. හරි ඊට පස්සේ අපි මේ ෆයිනල් කෝට් එක කේක් එකට ඇප්ලයි කරන්නේ.
ඉතින් ඔයාලට මේ පේනවනේ බටර් අයිසිං එක හරිම ස්මූත්. මේ විදිහට ලස්සනට ස්මූත් විදිහට බටර් අයිසිං එක හදාගන්න ඔයාලට මම එක ටිප් එකක් කියන්නම්. ඒක තමයි ඔයාලා කම්මැලි වෙන්නේ නැතුව හොඳට බීට් කරන්න. මෙහෙම ගොඩාක් හොඳට බීට් කරාම තමයි බටර් අයිසිං එක බබල්ස් නැතුව හරිම ලස්සනට නීට් කරගන්න ලේසි විදිහට හැදෙන්නේ. ඒ කියන්නේ බටර් ටික මුලින් හොඳට බීට් කරන්න විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක්. ඊට පස්සේ අයිසින් ෂුගර් ටික ටික එකතු කරන ගමනුත් හොඳට බීට් කරන්න සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ වෙලාව අරගෙන. එතකොට හරියම ස්මූත් බටර් අයිසින් එකක් ඔයාට හැදෙනවා. ඔන්න මම ෆයිනල් අයිසින් ලේයර් එක මේ දාලා ඒක අන්තිම ටචස් ටික කරන්නේ අන්තිමට නීට් කරගන්න ටික. ඊට පස්සේ මම මේකට හරි අපි ගත්ත පැණි කජු එකතු කරගන්නවා වටේට. පැණි කජු ටික එකතු කරන්න මම පාවිච්චි කරන්නේ මගේ ඔෆ්සෙට් ස්පැචුලා එකමයි. ඔයාලට මෙන්න මේ පේන විදියට ඔෆ්සෙට් ස්පැචුලා එකේ තුඩට පැණි කජු වලින් ටික ටික අරගෙන කේක් එක වටේට දානවා. හොඳට මතක තියාගන්න අපි ෆයිනල් කෝට් එක කරාට පස්සේ කේක් එක ෆ්‍රිජ් එකට දාන්න නැහැ. එහෙම ෆ්‍රිජ් එකට දැම්මොත් කේක් එක ටිකක් ඩ්‍රයි වෙනවා. කේක් එක විතරක් නෙමෙයි අපේ අයිසිං එකත් එක්කම. දැන් අපි මේ කජු දාන්න ඕනි කේක් එක මේ විදියට බටර් අයිසිං එක කරපු ගමන්. එතකොට බටර් අයිසිං එක පොඩ්ඩක් තෙත ගතියට තියෙන නිසා. නැත්තම් මේක විනාඩි 10ක් 15ක් ගියාම මේ අපි දාලා තියෙන ෆයිනල් අයිසිං ලේයර් එකත් චුට්ටක් හයි වෙනවා. ඔයාලට ඒක එක්ස්පීරියන්ස් එක ඇතිනේ කේක් හදන අයට. ඉතින් එහෙම එක්ස්පීරියන්ස් එකක් නැති ඔයා ගෙදර කන්න කේක් හදන කෙනෙක් නම් හොඳට මතක තියාගන්න බටර් අයිසිං එක කරලා ඉවර වෙච්ච ගමන්ම මේ විදියට ඔයාගේ ඩෙකොරේෂන් එක කරන්න කජු වලින් නම්. හැබැයි මතක තියාගන්න අපි මෙතෙන්දී අපේ කැරමල් සෝස් එක නම් උණුවෙන්ම දාන්නේ නැහැ. මොකද එතකොට මේ බටර් අයිසිං එක දිය වෙලා යන්න පුළුවන් නිසා. ඔන්න දැන් කජු ටික වටේට දාලා ඒක නීට් කරගෙන ඊට පස්සේ මගේ කැරමල් සෝස් එක තමයි මම මේ කේක් එකට එකතු කරන්නේ. ඔයාලට මේ වගේ පයිපින් බෑග් එකක්ම ඕනි නෑ. ඔයාලා කැමති නම් ඔයාලට හැන්දකින් වුණත් මේක එකතු කරගන්න පුළුවන්. මේ වගේ පහළට දාලා බේරෙන්න ලස්සනට මේක දාගන්න පුළුවන්. චොක්ලට් ඩ්‍රිප් එක දාන විදිහටම දාගන්නත් පුළුවන්. ඉතින් චොක්ලට් ඩ්‍රිප් එකක් දාන එක මෙතෙඩ් එකක් නේ මේක. ඉතින් ඔයාලට කැමති නම් පයිපින් බෑග් එකකින් වටේට මුලින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් හැන්දකින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ දැන් දාන විදියට ඔෆ්සෙට් ස්පැචුලා එකක් පාවිච්චි කරලා ටික ටික වටේට බේරෙන්න දාගන්නත් පුළුවන්. ඔයාලා කැමති ඔයාලට ලේසි මෙතෙඩ් එකකට මේ විදියට අපේ කැරමල් සෝස් එක කේක් එකට එකතු කරගන්න පුළුවන්. දැන් මේ වෙද්දි නම් මේක හදද්දි මගේ මුළු කිචන් එකම හරිම සුවඳයි. හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකටනේ මේක හැදුවේ. ඉතින් මේක හදලා ඉවර කරන්න විදියකුත් නැහැ. මට සැරින් සැරේ කී හිටියේ ඩෙකොරේට් කරා ඇති අපි කේක් එක කමු කියලා. හැබැයි ඉතින් සෙලිබ්‍රේට් කරන්න නැතුව කේක් එක කන්නත් බැරි නිසා ෆයිනල් ඩෙකොරේෂන් ටිකත් කරලා ලස්සනට කේක් එක කැපුවා. හරි. ඔයාලා දැක්කද මම මේ දැන් කරපු දේ? මම ඒ කරේ අපේ ඔෆ්සෙට් ස්පැචුලා එකම පාවිච්චි කරලා කේක් එක වටේට රවුමක් ඇඳගත්තා. ඒ එහෙම අඳින්නේ අයිසිං දාද්දි. ඒකත් ඔයාලා මතක තියාගන්න. මොකද අපි දාපු ඩ්‍රිප් එක උඩින්ම ඒ වගේ රවුමක් අඳින්න නැතුව අයිසිං දැම්මොත් ඩ්‍රිප් එක හෙලවෙන නිසා. ඒ කියන්නේ ඩ්‍රිප් එක ලිස්සනවා වගේනේ. එහෙම එහෙට මෙහෙට ලිස්සද්දී අපේ මේ තියෙන අයිසිං ටික එහෙට මෙහෙට වෙනවා. එතකොට මේ ඩිසයින් එක කැත වෙනවා. සමහර වෙලාවට අයිසිං මල් ඩ්‍රිප් එකත් එක්ක ලිස්සලා පහළටම වැටෙනවා. හැබැයි අපි අර විදියට රවුමක් ඇඳලා අයිසිං එක මතු කරගෙන ඒක උඩින් අපේ අයිසිං ඩෙකොරේෂන් එක දැම්මනම් මෙන්න මේ විදියට ලස්සනට ඔයාලට හෙලවෙන්නේ නැතුව කේක් එක හදාගන්න පුළුවන් ලස්සන ඩෙකොරේෂන් එකක් එක්ක. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. මේ ඩිසයින් එකම වෙන්න ඕනේ නැහැ. ඔයාලා කැමති ඩිසයින් එකකට මේ කේක් එක ඩිසයින් කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා මට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ කේක් එක කොහොමද ආවේ කියලා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.